දිට්වා සුලික නාටුව 2025 නොවැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට හිතමු නැති විදිහේ ලොකු හානියක් කරා. ඒ අතර ජීවිත බොහොමයක් නැති වුණා. ඒ වගේම පෞල් ගණනාවක් අනාථ වුණා. සිය ගාණක් මිනිස්සු අතුරුදහන් වුණා. ඒ වගේ ලොකු හානියක් කරන්න සමත් වුණු ප්‍රබල පාරිසරික හා දේශගුණික විපර්යාසයක් තමයි දිට්වා සුලික නාටුව කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් ගොඩක් ප්‍රදේශවලට විදුලි බලය නැති වුණා. දුරකථන සංනිවේදන වලට බාධා ඇති වුණා. මේ තත්ත්වයේ යටතේ ඉදී සමහර අයට වික්ටෝරියා වේල්ලත් කැල්ලේ ඇයිද කියලා බයක් ඇති වෙලා තිබ්බා. සමාජ මාධ්‍යයේ මේ ගැන බොහොමයක් දෙන අවධානයක් යොමු කරලා තිබ්බා. ඒ නිසාම මාත් හොයලා බැලුවා මොනෑම් හෝ හේතුවකට වික්ටෝරියා වේල්ලට හානියක් සිදු වුණොත් අපේ රටට මොන වගේ විනාශයක් වෙයිද කියලා. වික්ටෝරියා වේල්ල ගැන කියන්න රහකතා ගොඩක් තියෙනවා. ඔක්කොම කලින් අපි බලමු අපේ ප්‍රශ්නෙට උත්තරය මොකක්ද කියලා. මොනෑම් හෝ හේතුවකින් වික්ටෝරියා වේල්ල කැඩුනොත් වික්ටෝරියා ජලාශයේ තියෙන ජලය ඊළඟට යන්නේ රන්තනිගල ජලාශයට. සාමාන්‍ය අපේ රටේ තියෙන දේශගුණික තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවොත් වික්ටෝරියා ජලාශය පිරෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රන්තනිගල ජලාශයත් බොහෝ විට උපරිම මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියන එක. එහෙම වුණොත් වික්ටෝරියා ජලාශයෙන් එන මහා ජලකඳ කොහෙත්ම රන්තනිගල ජලාශයට දරා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් රන්තනිගල ජලාශයේ වේල්ලක් කඩාගෙන මේ ජලාශ දෙකේම ජලය ඊළඟට යනවා රන්ටබේ ජලාශයට. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. වික්ටෝරියා සහ රන්තනිගල කියන ජලාශ දෙකේම මහා ජලකඳ කොහෙත්ම මේ රන්ටබේ ජලාශයට දරා ගන්න තියා හිතන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ මේ ජලාශ තුනේම මහා ජලකඳ යන්නේ මාදුරුවයට. මාදුරුවයට මේ ජලාශ තුනේම වතුර වැටුණ කියලා කියන්නේ මහියංගනේ රන්තනිගල මීපේ වගේ නගර අපේ රටේ තිබුණද කියලාවත් හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ නගර තිබුණු තැනක්වත් හොයාගන්න බැරි වෙන්න විනාශ වෙනවා. ඒ විදිහට සැලකලා බැලුවාම අඩුම තරමේ අපේ රටේ ඉන්න ජනග්‍රහණයේ ලක්ෂ 24කගේ ජීවිත වෙච්ච දෙයක් හොයාගන්නවත් නැති වෙයි. ඒ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන ජල විදුලි බලයෙන් 70%කටත් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා දෙන්නේ මේ වික්ටෝරියා ජලාශයෙන්. ඉතින් වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේලට හානිය සිදු වෙනවා කියලා කියන්නේ අපිට අනිවාර්යෙන් දවස් ගාණක් විදුලි බලය නැතුව ගත කරන්න සිද්ධ වෙයි. වික්ටෝරියා ජලාශයට ගබඩා කරගන්න පුළුවන් ජල පරිමාව ඝන මීටර් මිලියන 722ක්. මේ සම්පූර්ණ ජල පරිමාව පිරුණාට පස්සේ අගල් 2.5ක් විතර හරස් අතට ඉදිරියට වේල තල්ලු වෙලා වික්ටෝරියා ජලාශයේ තව ටිකක් ඉඩ හදා ගන්නවා. ඒක මහ පුදුමාකාර තාක්ෂණයක්. හැබැයි ඉතින් වේල්ල එහෙම අගල් ගානක් ඉස්සරහට තල්ලු වෙනකොට වේල්ල වතුර වල පීඩනයත් එක්ක කැඩලා යන්න බැරි වෙයිද කියන ගැටලුව ඔබට ඇති. ඇත්තටම මෙහෙම කැඩලා යන්නේ නැති වෙන විදිහට තමයි මේ වේල්ල නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වේලේ හැඩය ඒ මහා ජල පීඩනයට ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ තරම් තාක්ෂණය දියුණු වේල්ලක් හදන්න කම්බියක්වත් පාවිච්චි කරන්න නැහිවොත් ඔබට පිළිගන්න පුළුවන්ද? යකඩ කම්බි කෑල්ලක්වත් පාවිච්චි නොකර මේ තරම් ශක්තිමත් විදිහට වේලක් නිර්මාණය කරපු තාක්ෂණය ගැන රසක් මම ඔබට කියන්නම්. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ වේල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. ඉතින් මේ කොන්ක්‍රීට් මිශ්‍රණය තමයි මේ රස තියෙන්නේ. වික්ටෝරියා වේල හදනකොට පාවිච්චි කරපු මේ කොන්ක්‍රීට් මිශ්‍රණය හදන්නේ සීතල වතුරෙන්. දැන් ඔබ කල්පනා කරනවා ඇති කොහෙන්ද මේ සීතල වතුර පාවිච්චි කරලා මේක හදන්නේ කියලා. ඒක හරියම සරලයි. මොකද කදු කරේ ඉඳලා එන වතුර කොහොමත් ටිකක් සීතලෙන් වැඩි. මේ වතුරට අයිස් එකතු කරලා තමයි මේ වේල හදන්න ඕන කරන මිශ්‍රණය නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ විදිහට හදාගත්තු කොන්ක්‍රීට් මිශ්‍රණය විනාඩි 3ක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒ හදාගත්ත මිශ්‍රණය විසි කරලා දාන්න තමයි වෙන්නේ. විනාඩි 3කින් පස්සේ ඒ අවශ්‍ය කරන ශක්තිය ගිලිහිලා යනවා කියලා තමයි තොරතුරු වල තියෙන්නේ. වික්ටෝරියා වේලේ ඒ තරම් ශක්තිමත් නම් කොහොමද මේ වේල්ලට හානිය සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ? භූමිකම්පාවකින්ද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. හැබැයි රික්ටර් මාපකයේ 4.7කවත් භූමිකම්පාවක් එන්න ඕන වික්ටෝරියා වේල්ලේ තියෙන ශක්තියට අභියෝගයක් කරන්න නම්. හැබැයි ඉතින් ඒ ආවට ප්‍රදේශයේ ඒ තරම් ප්‍රබල භූමිකම්පාවක් ඇති වේවි කියලා විශ්වාස කරන්න අමාරුයි. එහෙම නැත්නම් ලොකු පිපිරීමක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒක නිකන් පොඩි බෝම්බයක් පුපුරනවා වගේ කාරණාවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපිට හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයේ ලොකු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් පුපුරා ගියොත් තමයි සිද්ධ වෙන්නේ. මීටර 122ක් ඒ කියන්නේ අඩි 400ක් උස වගේම මීටර 520ක් අඩි වලින් නම් 1706ක් දිග මේ වේල්ල හදලා තියෙන්නේ පිහිටි කළු ගලක් යොදාගෙන. මීටර 25ක් පළලට ඒ වගේම මීටර 25ක් ගැඹුරට මේ ගල් හාරලා තමයි වේල්ලට අවශ්‍ය කරන පාදම හදන්න කොන්ක්‍රීට් පුරවලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ කොන්ක්‍රීට් අනපු වෙලාව ඉඳලා විනාඩි 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත පාවිච්චි කරන්න ඕන. ඒකව තමයි මම කලින් කිව්වොත් වගේ මේක සීතල වතුරෙන් අනාගත කොන්ක්‍රීට් මිශ්‍රණයක්. ඒ වගේම මේක හදන්න කොන්ක්‍රීට් ඝන මීටර 4,80,000ක් විතර වැය වෙලා තියෙනවා කියලා ඔයාලා ගණන් බලලා තියෙනවා. ඒ තරම් ශක්තිමත්ව ඉහළ තාක්ෂණයකින් නිර්මාණය කරලා තියෙන මේ වික්ටෝරියා වේල්ල එකපාර කඩාගෙන යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන්නම්. සුබ දවසක්.